ආයිබෝන් කියල සාදරෙන් පිළිගන්නවා සිනවා 24 සමඟ එකතු වුණු යාලව. අද අපි කතා කරන්න යන්නේ 2025 නිකුත් වුණ අලුත්ම සොම්බි හොර ෆිල්ම් එකක් ගැන. ඉතින් අපි තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අපි සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් සොම්බි කියන වචනේ අහනකොට ඔයාලට මතක් වෙන්නේ Walking Dead ද නැත්නම් Train to Busan. මේ ෆිල්ම් එක අපිට අලුත් රසයක් ගෙනාවද? නැත්තම් මේක පරණ බෙහෙතම අලුත් බෝතලේ දාම විකිණීමක්ද? සිනමා 24 එක අපි මේ ගැන කතා කරමු. ඉතින් මේ කතාව පටන් ගන්නේ හරිම ලස්සන දවසක ඈතින් පොඩි සද්දබද්ද හෙන උත්සවයක් තිබුණු තැනකින්. අපේ කතාවේ ප්‍රධාන චරිතය තමයි නීසි. ඇය හරිම දක්ෂ විදිහට තේ හදලා ඒක එතන හිටපු අයට සතුටින් බෙදනවා. ඇත්තට මේක හරිම නිස්කලංක සතුටු දවසක්. ඔය අතරේ තමයි නින්සිගේ පෙම්වතා එතනට ආවේ. එයා ආපු ගමන් නින්සි ටිකක් කේන්තියෙන් වගේ ගේ ඇතුළට ගියා. එතකොටම පෙම්වතත් ඒ පස්සෙම ගිහින් දෙන්න ටිකක් කතා බහක පැටලෙනවා. මේ කතා බහේදී තමයි අපිට තේරෙන්නේ මේ දෙන්නට දෙන්න ගොඩක් ආදරේ වුණත් කවදාවත් ඒක ප්‍රකාශ කරගෙන නැහැ කියලා. අද දවසේ තමයි රෙමාන් මේ කතාවට ලස්සන හැරවුමක් දෙන්න හිතාගෙන හිටියේ. එයාට ඕන උනේ නින්සිට මුද්දක් දීලා විවාහ යෝජනාවක් කරන්න. ඒත් එයා ඒකට සූදානම් වෙන වෙලාවෙම රේමාන්ට ෆෝන් එකට කෝල් එකක් ආවා. ඒ කෝල් එක ආවේ එයාගේ බොස්ගෙන්. මේ රේමාන් කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, ඔහු පොලිසියේ වැඩ කරන නිලධාරියෙක්. ඉතින් එයාට ආදරයට වඩා යුතුයකම ටිකක් ඉස්සරහට එන බව රේමාන්ට මේ වෙලාවේ දැනුණා. ඉතින් රේමාන්ට ආපු හදිස්සි කෝල් එකෙන් කියවෙන්නේ වහාම වැඩට එන්න කියලා. ඒ කියන්නේ ඔහුට දැන් නින්සිට ආදරේ ප්‍රකාශ කරන්න තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. ඒ මොහොතේ රේමාන් නින්සි දිහා බැලුවේ හරිම කනගාටුවෙන්. ඔහුට පොරොන්දු වුණා මේ හැම දෙයකටම වඩා පළවෙනි තැන මම ඔයාට දෙනවා කියලා. ඒ වචන කිව්වට පස්සේ කරන්න දෙයක් නැති නිසා ඔහු එතනින් නික්මනින් පිටත් වුණා. රේමන් එතනින් ගිහින් මොහොතක්වත් ගියේ නැහැ. ඒත් එක්කම වේගයෙන් ආපු කාර් එකක් උත්සව භූමියට කඩා වැදුණා. ඒක නිකන් හරියට පිස්සු වැඩක් වගේ. ඒ කාර් එක එතන හිටපු මිනිස්සුත් යට කරගෙනම උත්සව භූමියේ නවත්තලා තිබුණු තවත් වාහනයක හැප්පිලා නතර වුණා. ඉතින් මේක හරිම භයානක සිදුවීමක්. එතන හිටපු මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් මේ වාහනේ ගෙනාවේ කවුද කියලා බලන්න ඒ දිහාවට ගියා. ඒත් එතන සිදුවෙන්නේ කවුරුත් හිතපු නැති දෙයක්. ඉතින් වේගෙන් ආපු කාර් එක උත්සව භූමියේ හැප්පෙන ඒ සිදුවීමත් එක්ක තමයි ඇත්තටම මේ කියන චිත්‍රපටය ආරම්භ වෙන්නේ. ඒක අපේ අවධානය එකපාරටම අල්ල ගන්නවා වගේ. ඊළඟට අපිට පෙන්වන්නේ කාලයක් ආපස්සට ගියපු සිදුවීමක්. ඒ කියන්නේ උත්සවයේ පැවති ඒ භයානක සිදුවීම වෙන්න පැය 5කට කලින් වෙච්ච දේවල් ටිකක්. මෙතනින් මුලින්ම පෙන්වන්නේ ඖෂධ නිෂ්පාදනය කරන ලොකුම ලොකු කර්මාන්ත ශාලාවක ඇතුළත දර්ශනයක්. මේක ඇතුලේ වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔහු මාස 3ක් පුරා මහන්සි වෙලා අලුතෙන්ම හොයාගත්ත බෙහෙත් පෙට්ටි දෙකක් තවත් පුද්ගලෙක්ට බාර දෙනවා. ඒ බෙහෙත් පෙට්ටි දෙක බාර දෙන ගමන් ඔහු විශේෂයෙන්ම කියනවා එකක් ලොක්කට දෙන්න, අනිත් එක ග්‍රේස් මිස්ටර් දෙන්න කියලා. අන්න එතන තමයි මේ කතාවේ රහසක් තියෙන බව අපිට ඉඟියක් ලැබෙන්නේ. ඉතින් අර ඖෂධ කර්මාන්ත ශාලාවෙන් පිටත් කරපු බෙහෙත් පෙට්ටි දෙකෙන් එකක් කෙලින්ම ගෙනත් බාර දුන්නේ ඖෂධ කර්මාන්ත ශාලාවේ ප්‍රධානියාගේ ගෙදරට. ඒ වෙලාවේ අපිට පෙන්වන්නේ ගෙදර හිටපු මිසස් කරීනාවයි. ඇය හිටියේ ආහාර ගන්න ගම. කවුද මේ මිසස් කරීනා කියලා කියන්නේ? ඇය තමයි අපි කලින් සඳහන් කළ ඖෂධ කර්මාන්ත ශාලාවේ ප්‍රධානියාගේ දෙවැනි බිරිඳ. මේ කතාවේ වැදගත්ම චරිතයක් තමයි ඇය. විශේෂයෙන්ම කියන්න ඕන කරුණක් තියෙනවා. මේ කියන මිසිස් කරීන සහ කම්පැනියගේ අයිතිකාරයාගේ දුව වෙන නෙස් කියන්නේ ඇත්තටම පුංචි කාලේ ඉඳලා හිටපු හොඳම යාළුවෝ දෙන්නෙක්. හැබැයි ඒ ලස්සන යාළුකම නැති උනේ කරීනා තමන්ගේ හොඳම යාළුවගේ තාත්තා එක්ක සම්බන්ධයක් පටන් ගත්තා කියලා නෙස්ට දැනගන්න ලැබුණු දවසේමයි. ඒ කියන්නේ මේක වෙලා තියෙන්නේ අවුරුදු 3කට විතර කලින්. ඒ දවසේ ඉඳලා නෙස් කවදාවත් කරීනා එක්ක කතා කරලා නැහැ. අන්න ඒ හිත් අමනාපකම තවමත් මේ වෙනකම්ම දිගටම තිබිලා තියෙනවා. ඉතින් අර බෙහෙත් පෙට්ටියේ ඖෂධ කර්මාන්ත ශාලාවේ ප්‍රධානියාගේ අතට ලැබුණු ඒ දවසේම එයාගේ දුව වෙන නෙස් ජකාර්තා කියන වෙනත් ප්‍රදේශයක ඉඳලා තමන්ගේ තාත්තව බලන්න ගෙදරට එනවා. ඇය තනියම නෙවෙයි එන්නේ. ඇය එන්නේ ඇගේ පුංචි පුතා වෙන රෙහාන් වගේම සැමියා වෙන රූඩිත් එක්ක. කොහොම හරි මේ පිරිස ගෙදරට ඇතුල් වෙන ටික වෙලාවකට කලින් තමයි අර අලුතෙන් ලැබුණු ඖෂධ පෙට්ටියෙන් බෝතලයක් අරගෙන ඒක තාත්තා පානය කරන්නේ. ඒක ටිකක් වැදගත් සිදුවීමක්. ඊට පස්සේ ටික වෙලාවකින් නේස්, රෙහාන් සහ රූඩි කියන තුන්දෙනාම ගෙදරට එනවා. ඉතින් මේ තුන්දෙනාව පිළිගන්න කලින් කිව්ව කරීනා ඉස්සරහට ගියත් නේස් නම් කරීනව පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ. මොකද ඇත්තටම අවුරුදු 3ක් තිස්සේ තියෙන තරහ තාමත් නෙස්ගේ හිතේ තියෙනවා. කොහොම හරි මේ අය ගේ ඇතුළට යනවා. ඒ වෙලාවේ පුංචි රෙහාන්
මුලින්ම යන්නේ එයාගේ මාමගේ කාමරයට. ඒ කියන්නේ නෙස්ගේ මල්ලිගේ කාමරයට. ඒ වෙලාවේ නෙස්ගේ මල්ලි ඒ කියන්නේ බන් හිටියේ ගෙදරට වෙලා ගේම් එකක් ප්ලේ කරන ගමන්. අතරම මේ බන් කියන්නේ කිසිම රස්සාවක් නොකර ගෙදරට වෙලා කාලා බීලා ඉන්න චරිතයක්. කොහොම හරි මේ මාමත් පුතත් අතරේ පුංචි කතාවක් එතනදී යනවා. ඒ කතාවෙන් කියවෙන්නේ මෙතන රෙහාන්ගේ අම්මයි තාත්තගේ පොඩි පවුල් ප්‍රශ්නයක් ගැන. ඉතින් ඖෂධය බීලා ටික වෙලාවකින් නෙස්ගේ තාත්තා වොෂ්රූම් එකෙන් බෙඩ්රූම් එකට එන්න හදනවා. අන්න එතකොට තමයි අර දකින්න ලැබෙන්නේ අර කලින් ගත්ත බෙහෙත නිසා තමන්ගේ ශරීරයට වෙලා තියෙන විශාල වෙනස් වීම. ඔයාලට මතක ඇති කලින් හිටපු නෙස්ගේ තාත්තා කොණ්ඩේ සුදු වෙලා හැම රැලි වැටලා හිටපු විදිය. ඒත් දැන් ඔහු ඉන්නේ තරුණ වෙලා මේ වෙනස් වීම දැකලා ඔහු පුදුම වෙලා කණ්ණාඩිය දිහා බලාගෙන ඉන්නවා. මේ අතරතුරේදී නෙස් සහ ඇගේ සැමියා රූට් ඉන්නේ ව්‍යාපාරික කතාවක පැටලිලා. ඔවුන් කතා කරමින් ඉන්නේ හැමෝම අතරේ බෙදා හරින්න පුළුවන් බිස්නස් ප්ලෑන් එකක් ගැන. ඔවුන් දෙදෙනා මේ කතා කරමින් ඉන්න අතරතුරේදී පුංචි රෙහාන් සහ රෙහාන්ගේ මාව වෙන බන් සෙල්ලම් තුවක්කුවක් අරගෙන සෙල්ලම් කරන්න ඉතින්ට එනවා. මේ වෙලාවේදී නෙස් වගේම රූඩි එක හඬින් ඒකට බන්ට කියනවා සෙල්ලම් කරන එක නවත්තලා දැන්වත් රස්සාවක් කරන්න පටන් ගන්න කියලා. ඒ කියන්නේ මේ පවුල ඇතුලේ කලකිරීමක් තියෙන බව පේනවා. මේ අතරතුරේදී තමයි තරුණ වෙලා ආපු තමන්ගේ සැමියාව නෙස්ගේ තාත්තව දැකලා කරීන හරිම පුදුමෙන් වගේ බලාගෙන ඉන්නේ. ඒ පුදුමයත් එක්ක පුංචිම පුංචි ආදරණීය මොහොතක් ඔවුන් දෙදෙනා අතර ඇති වෙනවා. ඊට පස්සේ හරීනගේ සැමියා එහෙම නැත්නම් නෙස්ගේ තාත්තා නෙස් සහ රූඩි කතා කර ඉන්න තැනට යනවා. එතනදී තාත්තගේ අලුත්ම වෙනස දැකලා හැමෝම පුදුම වෙලා තමයි බලාගෙන ඉන්නේ. කොහොමහරි මේ වෙලාවේදී ඔවුන් කතා කරමින් ඉන්නේ ඔවුන්ගේ සමාගම නිෂ්පාදනය කරන වානිවාරස් කියලා සම්ප්‍රදායක ඖෂධය වෙනුවෙන් හදපු ව්‍යාපාරික සැලසුමක් ගැන. ඇත්තම කියනවා නම් මේ ඔවුන්ගේ පවුලේ සමාගමේ ව්‍යාපාරික තත්ත්වය මේ වෙලාවේ ඉන්නේ ගොඩක් පහළ මට්ටමක. ඒ නිසා මේ සමාගම විකුණා දමන්න බව ඔවුන් කතා කරලා තියෙනවා. ඔය අතරතුරේ තමයි නෙස් තාත්තා තරුණ වෙන්න මොකක් හරි ඖෂධයක් ගත්තද කියලා අහන්නේ. ඒ ප්‍රශ්නෙත් එක්කම තාත්තා තමන්ගේ තරුණ පෙනුමට හේතු වුණු අලුත්ම නිෂ්පාදනය කරපු ඒ ඖෂධය ගැන විශේෂ විස්තරයක් කරන්න පටන් ගන්නවා. ඒ තමයි එලික්සර්. තාත්තගේ වයසක පෙනුම දුර්වල ශරීරයේ ලක්ෂණ නැති වෙලා තරුණ පෙනුමක් එන්න හේතුුනේ මෙන්න මේ එලික්ස කියන ඖෂධය. ඉතින් තාත්තා මේ වෙලාවේ අදහස් කරන්නේ මෙතෙක් කල සාම්ප්‍රදායිකව නිෂ්පාදනය කරපු ඖෂධයේ විකිණීම සම්පූර්ණයෙන්ම නවත්තලා එලික්ස නිෂ්පාදනයෙන් මේ සමාගම ගොඩ ගන්න කියන එක. ඉතින් මේ තීරණාත්මක වෙලාවේ පුංචි ප්‍රශ්නයක් ඇති වෙනවා. නේස් රෝඩිව දික්කසාද කරන්න යන බව කියනවා. ඒක ඇහුවම තාත්තා ඔය දෙන්නම දික්කසාද වුණොත් රෙහාන්ට මොකද වෙන්නේ කියලා අහනවා. ඒකත් එක්කම පෞද්ගලික ප්‍රශ්නය තවත් දුරදිග යනවා. මේ අතරතුරේදී නෙස් සහ කරීන අතරෙත් පරණ රණ්ඩුවක් ඇති වෙනවා. ඔය ගැටුම යන අතරතුරේදී නෙස්ගේ තාත්තට ටිකක් අමුතු වෙනසක් දැනෙන්න පටන් ගන්නවා. ඒක දැනিলা ඔහු පොඩ්ඩක් පැත්තකට යනවා. හැබැයි ඒ වෙනස කවුරුත්ම දැක්කේ නැහැ. ඔහොම හරි ඊට පස්සේ තාත්තගේ වෙනස සාමාන්‍ය තත්ත්වයකට පත් වුණාට පස්සේ නෙස්ගේ තාත්තා වඩාත් තදින් කියනවා පුද්ගලික ප්‍රශ්න කම්පැනිගේ ප්‍රශ්න වලට ගාව ගන්න එපා. අනිත් එක තමයි මම වානිවාරස් කම්පැනිය විකුණන්නේ නැහැ කියලා කියන එක. එහෙම කියලා තාත්තා කේන්තියෙන් එතනින් යන්න යනවා. තාත්තා යන්න යනකොට එතන හිටපු හැමෝම තාත්තගේ පස්සෙන් ගියත් ඒ වෙලාවේ තාත්තා කේන්තියෙන් හැමෝටම බයිනවා. ටික වෙලාවක් මෙහෙම ඉන්නකොට තාත්තට ආයෙත් අර වෙනස් වීම තේරෙනවා. ඒත් එක්කම තමයි තාත්තා සොම්බියෙක් වෙන්න පටන් ගන්නෙ. ඒ වෙලාවේ මේ හැමෝටම මේ මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒ සොම්බි බවට පත්වුණු තාත්තා එතනට එන ගෙදර වැඩ කරන අයගේ මස් අමුහෙම කන්න පටන් ගන්නවා. දැන් ඉතින් එතන ඉන්නේ සොම්බි කෙනෙක් වෙච්ච තාත්තා. මේ දරුණු මොහොතේ එතන හිටපු පුද්ගලයෙක්ව බේර ගන්න හදන බන්ව මරන්න මේ සොම්බි තාත්තා යනවා. ඒ වෙලාවේ හිතට ආපු බයත් එක්කම බන්ගේ අතේ තිබුණු ඊතල විදින සෙල්ලම් තුවක්කුවෙන් බන් වෙඩි දියන්නේ තාත්තව මරන්න හිතාගෙන නෙමෙයි. හැබැයි අවසනාවකට තාත්තා මැරෙනවා. ඉතින් මේ සිදුවීමත් එක්ක එතන හිටපු හැමෝම අඬනවා දුක් වෙනවා. බය වෙලා ඉන්න බන් එළියට ඇවිත් කාර් එකට නැගලා කල්පනා කරනවා. මේ අතරතුරේ නේස් එතෙන්ට එනවා. අන්තිමට දෙන්නත් එක්ක කාර් එක ඇතුළට වෙලා කල්පනා කරගෙන ඉන්නේ. ඉතින් මේ හැම දෙයක්ම වෙන අතරතුරේ රූඩි කරන්නේ මේ සිදුවීම ගැන පොලිසියට දැනුම් දෙන්න එරිස් මහත්තයව යවන එක. මේ එරිස් කියන්නේ නේස්ගේ තාත්තගේ ළඟින්ම හිටපු සේවකෙක්. තාත්තා මේ එරිස් මහත්තයව හපන්න යනකොට බන්ක් මැදිහත් වෙලා තමයි මේ එරිස් මහත්තයව බේරගත්තේ. මේ එරිස් මහත්තයා එතනින් කාර් එකෙන් පිටත් වෙනවා. මේ වෙලාවේ ගේ ඇතුලේ වෙන කිසිම දෙයක් කාර් එක ඇතුලේ ඉන්න තාමත් දුක් වෙමින් ඉන්න බන්ක්වත් නෙස්වත් දන්නේ නැහැ. වැඩි වෙලාවක් යන්න කලින් ගේ ඇතුලේ හිටපු සොම්බි වැඩි වෙන්න පටන් ගත්තා. ඒ ගෙදර වැඩට හිටපු අය සොම්බි ප්‍රහාර වලට ලක් වීමත් එක්ක අරීනා රූට් වගේම පුංචි රෑන් කොහොම හරි ගෙදරින් එළියට දුවනවා.
ඒ වෙලාව වෙනකම් කිසිම දෙයක් නොදන්න බන්ක් වගේම නෙස් තාත්තගේ මරණ ගැන තාමත් දුක් වෙනවා. කොහොම හරි ටික වෙලාවකින් කාර් එකේ පැති කණ්ණාඩියෙන් බන්ක් දකින්නේ තාත්තා වගේම සොම්බියෙක් වෙච්ච ගෙදර වැඩ කරන කෙනෙක්ව. නේස් කාර් එකෙන් බැහැලා ළඟට යන්න හදනවත් එක්කම මේ සොම්බි පුද්ගලයා නේස් ඉන්න පැත්තට එන්න ගන්නවා. ඒක දකින බන්ක් කාර් එකෙන්ම ඇවිත් ඒ සොම්බි පුද්ගලයාව යට කරලා දානවා. ඊට පස්සේ මේ දෙන්න ගේ ඇතුළට ගිහින් බලනවා. හැබැයි එයාලට කවුරුත්ම දකින්න ලැබෙන්නේ නැහැ. දකින්න ලැබෙන්නේ ගෙදර වැඩ කර හිටපු සොම්බි වෙච්ච අය විතරයි. ඒත් එක්කම ගේ ඇතුළේ ඉන්න අනිත් සොම්බිලා මේ දෙන්නගේ පස්සේ පන්නන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙන්න ඉක්මනට කාර් එකට නැගලා එතනින් පැනලා යනවා. මේ සිදුවීම වෙන අතරතුර ආයෙත් අපිට පෙන්වන්නේ පොලිසියට යන්න ගියපු එරිස් මහත්තයාව. ඔහු තවමත් වාහනෙන් අදාළ ස්ථානයට යන ගමනෝ ඉන්නේ. මෙහෙම යන අතරතුර එරිස් මහත්තයාගේ අර සොම්බි වෙන ලක්ෂණ පේන්න ගන්නවා. ඔයාලට මතක ඇති එරිස් මහත්තයා සොම්බි තාත්තගේ පහර දීමකට අහු වුණා. ඒ වෙලාවේ බන් තමයි ආව බේරගත්තේ. ඒත් ඒ වෙලාවේදී සොම්බි තාත්තට එරිස් මහත්තයාව දත්තරින් අල්ලන්න බැරි වුණා. සොම්බිලේ එරිස්ගේ ඇස් වලින් කටින් නහයෙන් ශරීරගත වෙලා තමයි තිබිලා තියෙන්නේ. කොහොමද එරිස් මහත්තයා වේගෙන් වාහනය එළවන අතරතුරේ තමයි සම්පූර්ණයෙන්ම සොම්බියෙක් බවට පත් වෙන්නේ. ඔයාලට මතකද මම මුලින් චිත්‍රපටය පටන් ගන්නකොටම කිව්ව සිදුවීම? උත්සවයක් තිබුණු වෙලාවක වේගයෙන් වාහනයක් ඇවිත් තවත් වාහනයක හැප්පුණු සිද්ධිය. අන්නේ වාහනේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ සොම්බි වෙච්ච එරිස්. ඉතින් මේ කතාව මෙච්චර වෙලා කිව්වේ අර මුල්ම සිද්ධිය වෙන්න පැය 5කට කලින් වෙච්ච කතාව. දැන් යමු කතාවේ ඉස්සරහට. මේ එරිස්කි සිද්ධියත් එක්ක අර උත්සවයේ තිබුණු තැන හිටපු පිරිස අතර මේ සොම්බි ව්‍යාප්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. එතරින් පස්සේ අපිට පෙන්වන්නේ ගෙදරින් පැනලාව කරීනාගේ අම්මා රූඩි වගේම පුංචි රෙහාන්. ඔවුන් ගෙදරින් එළියට ආවත් තවමත් ඔවුන්ගේ පස්සේ සොම්බි කෙනෙක් පන්නනවා. මේ වෙලාවේ තද වැස්සත් එක්ක ඔවුන් කොහොම හරි බේරිලා පැනලා යනවා. මේ අතරතුරේ බන්ක් වගේම නෙස් තවමත් කාර් එකෙන් යන ගමනෝ ඉන්නේ. මේ වෙලාවේදී නෙස්ට රූඩිව කන්ටැක්ට් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී ඔවුන් කතා වෙන්නේ ප්‍රධානියාගේ ගෙදරදී හම්බ වෙමු කියලා. ඉතින් මේ ප්‍රධානයේ ගෙදර කියන්නේ අර මුලදී වෙන්නපු උත්සවයේ තිබුණු ගෙදරයි. මේ තාම දන්නේ නැහැ මේ වෙනකොටත් ඒ ගෙදර සොම්බීන්ගෙන් පිරලා ඉන්නේ කියලා. මේ වෙලාවේ පුළුවන් ඉක්මනින් කරීනාගේ අම්මා රූඩි වගේම පුංචි රෙහාන් ප්‍රධානියාගේ ගෙදරට යනවා. ඔවුන් ගෙදර පිටිපස්සෙන් ගේ ඇතුළට යන්න හදනකොටම තමයි දකින්නේ මේතනත් සොම්බීන්ගෙන් පිරලා ඉන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ කරීනාගේ අම්මා සොම්බීන්ට අහු වෙනවා. කරීනා රූඩ් වගේම පුංචි රෙහාන් ගේ ඇතුළට ගිහින් ජීවිතේ බේර ගන්නවා. මේ වෙලාවේ බන්ක් සහනේස් කාර් එකෙන් ප්‍රධානියෙක් ගෙදරට ආවත් ඔවුන්ට රූඩිලව ගන්න ලැබෙන්නේ නැහැ. මොකද සොම්බි ඔවුන්ගේ කාර් එකේ පස්සෙන් පන්නන්න ගන්නවා. ඒ අතරතුරේදී ගේ ඇතුලේ හිටපු රූඩි කරීනා සහ පුංචි රෙහාන් එළියට ඇවිත් එතන තිබුණු එරිස් මහත්තයාගේ වාහනයට නගින්න උත්සාහ කළත් ඒ වාහනය කැඩිලා තියෙන නිසා ඔවුන්ට එතනින් එහාට යන්න ලැබෙන්නේ නැහැ. මේක දකින්න එක සොම්බි කෙනෙක් මේ තුන් දෙනාගේ පස්සෙන් පන්නන්න ගන්නවා. මේ තුන් දෙනා එතනින් පැනලා ගිහිල්ලා ළඟ තියෙන ගෙදරට ගියත් අර පස්සෙන් ආපු සොම්බි පුද්ගලයා රූඩිගේ අත තුවාල කරනවා. මේ වෙලාවේ රූඩි හොඳටම දන්නවා ඊළඟ මොහොතේ එයා සොම්බි කෙනෙක් වෙන බව. ඒ නිසාම රූඩි තමන්ගේ පුතා රෙහාන්ට කියන්නේ රෙහාන්ට වගේම රෙහාන්ගේ අම්මා නෙස්ටත් ගොඩක් ආදරේ කියලා. එහෙම කියලා ටික වෙලාවකින් රූඩිත් සොම්බියෙක් වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ කරීනා රෙහාන් එතන තියෙන වෙන කාමරයට ගිහින් ඉක්මනට දොර වහගෙන ජීවිතය බේර ගන්නවා. ඊට පස්සේ මේ සිදුවීම වෙන අතරතුර කාර් එකෙන් යන්නේ සහ බන්ක්ව ආයෙත් පෙන්නනවා. මේ දෙන්නගේ ජීවිතේ බේරෙන්නේ ඔවුන් ගියපු කාර් එක ලොකු ලොරියක හැප්පීගෙන ගිහින් කුඹරට වැටලා බේරුණු නිසා. නමුත් තවමත් මේ සොම්බිලා මේ දෙන්නගේ පස්සේ පන්නන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ මේ දෙන්න ඉස්සරහා තියෙන පොලිස් ස්ටේෂන් එකට දුවනවා. එතනට ගිහින් මේ දෙන්න එළිය වෙන සිද්ධිය විස්තර කරලා කියනවා. ඊට පස්සේ මේක ඇත්තද බලන්න එතන හිටපු ඔක්කොම පොලිස් නිලධාරීන් යනවා. හැබැයි එක පොලිස් නිලධාරියෙක් විතරක් මෙතන ඉතුරු වෙනවා. ඒක බලන්න ගිහපු ඔක්කොම පොලිස් නිලධාරීනුත් සොම්බි ප්‍රහාරයට ලක් වෙන්න සිද්ධ වෙනවා. අන්තිමට පොලිස් ස්ටේෂන් එක ඇතුලේ ඉතිරි වෙන්නේ නෙස් බන්ක් වගේම එක පොලිස් නිලධාරියෙක් විතරයි. ඔයාලට මතක ඇතිනේ ෆිල්ම් එක පටන් ගන්නකොටම පෙන්නපු නින්සිව මෙතන ඉතුරු වෙලා ඉන්න පොලිස් කාර්යය තමයි නින්සිගේ පෙම්වතා. ඉතින් මේ තුන්දෙනාත් එක්ක ඇතුළට වෙලා හිටියා එළියේ ඉන්න සොම්බීන්ගෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද කියලා මෙයාලටත් හිතා ගන්න අමාරුයි. මොකද මුළු නගරයම සොම්බි වෙලා. මේ වෙලාවේ පොලිස් ස්ටේෂන් එක සොම්බීන්ගෙන් වට කරලා තියෙන්නේ. මේ වෙලාවේ එකපාරටම කරීනා පුංචි රෙහාන් ඉන්න තැනට නින්සි එනවා. ඔයාලට මතක ඇතිනේ නින්සි කියන්නේ අර උත්සවයේ හිටපු තේ බෙදපු ගෑනු ළමයා. ඇය එතනින් කොහොම හරි ජීවිතේ බේරගෙන තමන්ගේ ගෙදරට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ කරීනා වගේම පුංචි රෙහාන් ඉන්නේ නින්සිගේ ගෙදර. ඉතින් එතන ඉන්න ගමන්
නින්සිගේ ෆෝන් එකෙන් කරීන නෙස්ට කෝල් එකක් ගන්නවා. එතන්දි ෆරූට් සොම්බියුණු බව නෙස් දැනගන්නවා. ඒ වගේම තමයි මේ ගැන නෙස් ගොඩක් දුක්කෙනවා. තවදුරටත් පොලිස් ස්ථානයේ ඉන්න පිරිස වෙනත් පොලිස් ස්ථානවලින් උදව් ඉල්ලුවත් උදව්වට එන පොලිසිය සොම්බි ප්‍රහාරවලින් මිය යනවා. මේ සිදුවීම එක්ක කරීනට කෝල් කරන නෙස් කියන්නේ කරීන නෙස්ගේ තාත්ත බැඳපු එකෙන් එයාට එයාගේ හොඳම යාළුවන් නැති වුණා කියලා. ඒකට එයාට ගොඩක් දුක හිතුණා කියලාත් කියනවා. මෙතනදී පරණ මතක ගැන කතා කරන නෙස් අවසානයේදී කියන්නේ එයාට ජීවිතේ අතාරින්න සිදු වුණොත් එයාගේ දරුවා වෙන පුංචි රෙහාන්ව මෙහෙන් දුරකට එක්කන් ගිහින් බලාගන්න කියලා. ඒ කියන්නේ නෙස් කරීනට සමාව දෙනවා වගේම විශ්වාස කරනවා කියන එක. එතනින් පස්සේ මේ පොලිස් ස්ටේෂන් එකේ ඉන්න නීන්සිගේ බොයිෆ්‍රෙන්ඩ් වගේම බංක් පොලිසිය උඩට වෙලා ඉන්නකොට මේ සොම්බි සද්ද ඇහෙන පැත්තට යන බව තේරුම් ගන්නවා. ඒත් එක්කම මේ තුන් දෙනා කරීන නීන්සි සහ පුංචි රෙහාන්ව ගන්න යන්න සැලැස්මක් හදනවා. ඉතින් මෙයාලා පොලිස් ආරක්ෂක ඇඳුම් වලින් සැරසිලා තුවක්කු අරගෙන මේ පුංචි රෙහාන්ව ගන්න තමයි යන්න සූදානම් වෙන්නේ. මේ වෙලාවේ මෙයාලා කරන්නේ මල් වෙඩිල්ලක් අරගෙන ඒක ටිකක් දුරට යන විදියට පත්තු කරන එකයි. එහෙම කළාම සොම්බි ඔක්කොම මේ සද්දේ ඇහෙන පැත්තට දුවනවා. ඉතින් මල් වෙඩිල්ල පත්තු කරලා සොම්බීන්ගේ අවධානය වෙනස් කරාට පස්සේ නෙස් බන්ක් සහ නින්සිගේ බොයිෆ්‍රෙන්ඩ් කියන තුන් දෙනා පොලිස් ස්ථානයෙන් එළියට යනවා. හැබැයි ඔවුන්ට වැඩි දුරක් යන්න සිද්ධ වෙන්නේ නැහැ. මල් වෙඩි සද්දේ නතර වෙනවත් එක්කම සොම්බි ආයමත් ඇවිත් මොවුන් තුන් දෙනාම වට කරගන්නවා. මෙන්න මේ අවදානම් තත්ත්වයක් තියෙන වෙලාවෙම තමයි කරීනා නින්සි සහ පුංචි රෙහාන් ඉන්න ගෙදරටත් සොම්බි වට කරලා ඔවුන් අල්ලගන්න ඔන්න මෙන්න ඉන්නේ. ඒ වගේම තමයි වාසනාවකට වගේ එකපාරටම වැස්සක් වහින්න පටන් ගන්නවා. ඒත් එක්කම සොම්බින්ගේ අවධානය වෙනස් වෙනවා. මම හිතන්නේ මේ වැස්ස වහිනකොට සොම්බින් ඇඟට වතුර වැටෙනකොට සොම්බින්ට කිසිදු ඒ කියන්නේ ප්‍රතිචාරයක් දක්වන්න හම්බෙන්නේ නැහැ. නිකන් ගල් ගැහෙනවා වගේ වෙන සිද්ධියක් තමයි මෙතන පෙන්වන්නේ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කරීනා නින්සි සහ රෙහාන්ට නින්සිගේ ගෙදර තිබුණු ස්කූටරයෙන් ගෙයින් එළියට පැනගන්න පුළුවන් වෙනවා. හැබැයි ටික වෙලාවක් යනකොට මේ වැස්ස නතර වෙනවා. ඒත් එක්කම පොලිස් ස්ථානය ළඟ නේස් එක පැත්තක තනි වෙද්දි බන්ක් සහ නින්සිගේ බොයිෆ්‍රෙන්ඩ් ආයමත් පොලිස් ස්ථානය ඇතුලේ හිර වෙනවා. කොහොම හරි මෙතනදී නේස් දුවලා ගිහිල්ලා එතන තිබුණු ට්‍රක් එකට නැගලා ඉන්නවා. ඉතින් ටික වෙලාවක් නේස් ඉන්නකොට නෙස්ට පේනවා ඉස්සරහින් කරීනා පුංචි රෙහාන් එක්ක බයික් එක නතර වෙලා ඉන්නවා. ඉතින් එතන බයික් එක නතර වෙලා ඒ කට්ටිය බයික් එක ස්ටාර්ට් කරන්න උත්සාහ කරනකොට ඒ සද්දෙට සොම්බි ඒ පැත්තට දුවගෙන යනවා. ඉතින් ඒත් එක්කම අතේ තිබුණු මල් වෙඩිල්ල පත්තු කරන නේස් සොම්බීන්ගේ අවධානය වෙනස් කරලා මේ තුන් දෙනාව ට්‍රක් එක ඇතුළට දාගන්නවා. මෙතනදී ට්‍රක් එකත් අරගෙන පොලිසිය ළඟට යන මේ අය බලාපොරොත්තු වෙන්නේ පොලිසිය ඇතුළේ ඉන්න බන්ක්වයි නින්ස්ගේ බොයිෆ්‍රෙන්ඩ් වයි බේරගන්න. හැබැයි ට්‍රක් එකේ බ්‍රේක් නැති බව මොවුන් දැනගන්නේ ටිකක් පහු වෙලා. ඒත් එකම පොලිසිය දොරත් කඩාගෙනම ට්‍රක් එක ඇතුළට යනවා. කොහොම හරි මෙතනදී සොම්බීන් පොලිස් ස්ථානයේ ඇතුළට එනවත් එක්කම නින්සි සහ නින්සිගේ බොයිෆ්‍රෙන්ඩ් එක පැත්තක තනි වෙද්දී කරීනා ඇතුළු පිරිස අනිත් පැත්තේ තනි වෙනවා. ඉතින් මේ කතාවේ අවසානයේදී නින්සි ඇයගේ බොයිෆ්‍රෙන්ඩ් සොම්බීට අහු වෙනවා. ඒත් එක්කම මේ අවසාන මොහොතේ සොම්බී අතරේම හරි ආදරයෙන් ඇයට ආදරය ප්‍රකාශ කරන්න බලන් හිටපු ඒ මොහොත සිදු කරනවා. මේ සිදුවීම නම් ගොඩක්ම දුක හිතෙන සිදුවීමක්. කොහොම හරි මෙතනදී බන්ක් තමන්ගේ ජීවිතේ පූජා කරලා එයා එතන තිබුණු ට්‍රක් එකට ගිනි තියලා පුපුරලා දානවා. ඒත් එක්කම එතන තිබුණු මල් වෙඩිත් පත්තු වෙලා සොම්බි ඔක්කොම පුපුරලා යනවා. මේ විනාශයෙන් පස්සේ අවසානයේදී ඉතුරු වෙන්නේ කරීනා රෙහාන් වගේම නේස්. මේ තුන් දෙනා මෙතනින් පැනලා යන්න හදනකොටම නේස් දකිනවා තමන්ගේ අතේ තියෙන සොම්බිදත් පහරක්. ඒක දැක්කම ඔහු රෙහාන්ගෙන් සමුගන්නේ රෙහාන්වත් අරගෙන ඈතට යන්න කියලා කරීනට කියලා. ඒ කියන්නේ නෙස් ජීවිතයද පුද කරලා මේ අවසාන පරිත්‍යාග කරන්නේ. ඊට පස්සේ කරීනා රොහන්වත් අරගෙන වෙනත් ප්‍රදේශයකට යන විදිය අපිට දකින්න පුළුවන්. ඒක තමයි ඔවුන්ගේ බේරීම. හැබැයි ඔයාලට මතකද මම මුලින් කිව්වා ඖෂධ පෙට්ටි දෙකක් හැදුවා. එකක් ආයතනයේ ප්‍රධානියට දුන්නා. අනිත් එක මිස් ග්‍රේස්ට ලැබුණු බව අවසාන වශයෙන් පෙන්නනවා. මේකෙන් මේ කතාවට තවත් කොටසක් නියත වශයෙන්ම එකතු වෙන බව අපිට ඉඟියක් ලබා දෙනවා. මේ තමයි එරික්ස් චිත්‍රපටයේ අපූර්ව කතාව. ආදරය, පවුල, ත්‍රාසය වගේම අවසානයේදී විශාල පරිත්‍යාගයන් එක්ක මේ කතාව නිමවටපත් වුණා. නෙස්ගේ ඒ කියන්නේ රෙහාන්ගේ අම්මගේ ඒ අවසාන තීරණය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? එහෙනම් ඊළඟ වීඩියෝ එක එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් ගිහින් එන්න.